අද අපේ මං හිතන්නේ ක්ලාස් නම්බර් 3 ඒ කියන්නේ ක්ලාස් නම්බර් 3 තමයි යන්නේ control of substance and the hazards of to the health කොෂ් මේකට තමයි දැන් ඕගලන්ට කොෂ් ගැන තමයි මේ කියලා දෙන කොෂ් තමයි ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ සාමාන්‍ය කෙමිකල්ස් වලදී ඒ ගැන අද පොඩි අවබෝධයක් ඔයගලන්ට ලබා දෙනවා. එතකොට ඒකෙන් මං හිතන්නේ ඔයගලන්ගේ ජොබ් එක ගොඩක් දුරට කරන් යන්න පුළුවන් හොඳටම. ඒ කියන්නේ කෙමිකල්ස් ගැන විශාල අවබෝධයක් ලැබෙනවා. අපි බලමු කොහොමද පෙළ ගැස්ම තියෙන්නේ කියලා. chemical handling. What is the chemical? අපි බලමු ඉස්සරහා මොකද්ද chemical කියන්නේ කියලා. A chemical is a substance that can take a part of reaction with other. ඇත්තටම chemical කියන ද්‍රව්‍ය අපි ලෝකේ පාවිච්චි කරන හැම දෙයක්ම වතුර පවා chemical එකක් තමයි. ඒ කියන්නේ H2O2 කියන එක තමයි වතුර විදියට ගන්නෙ. ඒ වගේ හැම දෙයක්ම chemical එකකින් තමයි හැදිලා තියෙන්නේ. ඒක සමහර ඒවා තියෙනවා chemicals can be liquid, solid or gas. ඒ කියන්නේ වතුර ද්‍රව්‍ය වශයෙන් තියෙනවා කැට වශයෙන් කැට වශයෙන් තියෙනවා සහ gas වගේ තියෙනවා. දන්නවා gas වශයෙන් ගත්තොත් අපිට LPG තියෙනවා. LPG ඊළඟට NPG තියෙනවා. ඔය විදිහට gas ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. ඊළඟට chemicals are also device that subject is science of its own. Chemicals can be harmless, harmful, reactive, flammable, ධනංජය හරි කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා. ඒක නිව්ට්‍රල් කරන්න. chemical can be harmless. සමහර chemicals තියෙනවා කිසිම විෂක් ශරීරයට අවශ්‍ය නැහැ. උදාහරණයක් ලෙස වතුර අපිට ගන්න පුළුවන්. ඒක කිසිම විෂ ද්‍රව්‍යයක් සහ අපිට කිසිම හානියක් කරන්නේ නැහැ. ඊළඟට harmful chemicals තියෙනවා. උදාහරණයක් වශයෙන් chlorine සහ එතකොට තව අපිට ගන්න පුළුවන් HCl sulfuric acid. ඉතින් ඊළඟට රියැක්ටිව් ඒවා තියෙනවා. ෆ්ලේමබල් ඒ කියන්නේ වහ ගිනි ඇවිදින සුළු. පෙට්‍රල් ඩීසල් ගන්න පුළුවන්. ඊළඟට ටොක්සික් එක්ස්පෝසිව් C2 කියන දැන් අපි ගත්තොත් ඒකත් කෙමිකල් එකක් ඔය බෝම්බ එහෙම හදනකොට ඒවා ඔක්කොම ටොක්සික්. ඊළඟට තව ගොඩාක් දේවල් තියෙනවා. ඊළඟට බයෝ හසාඩ්. ඒ කියන්නේ බයෝ හසාඩ්ස් කියන්නේ ඒවා ඇත්තටම ගත්තම පරිසරයට හානි කර දේවල්. ඊළඟට ඔක්සිඩයිසින් කියන වහාම මේ ගිනි ඇවිලෙන සුළු. ඊළඟට කොරෝසිව් අත්වලට එහෙම පාවිච්චි වැටුනොත් ඒකෙන් අත එහෙම හැම පිච්චිලා යන්න පුළුවන්. ඊළඟට any combination of ඒ කියන්නේ මේ වගේ සම්මිශ්‍රණයක් විදියට chemicals කියන ඒවා එන්න පුළුවන්. ඊළඟට chemicals handling. දැන් අපි ඉගෙන ගන්න ඒක තමයි කොහොමද chemicals handling කරන්නේ කියලා. ඊළඟ most chemicals are dangerous in one way or other. ගොඩක් chemicals dangerous විදියක් තියෙනවා. පොඩ්ඩක් ඉතින් මේ මට කෝල්ස් එන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද හේතුව ඔයගොල්ලන් දන්නවා මෙහි තියෙන තත්ත්වේ. ඉතින් ඒක නිසා ගොඩක් අයගෙන් කෝල්ස් එනවා. පොඩ්ඩක් සමාන ඊළඟට අපි අයිත් පාඩමට එමු. most chemicals are dangerous. Can you tell which is one? මං එකෙන් අහලා තියෙන මොනවා chemicals ද ඔයගලන් හිතන්නේ dangerous කියන්නේ. දැන් මේවට chemicals තියෙනවා එක අපි ගත්තොත් අර ආවර්තතාව වගුව තියෙන්නේ. අන්න ඒකේ එක ඒවා. ඒකේ AM කියලා එනවා. ඇමරිකම් ඊළඟට කාඩියම් ක්ලෝරින් ඊළඟට ඔක්සිඩයිසර් මං කිව්වේ අර වහ ගිනි ඇවිලෙන සුළුයි. ඊළඟට කොරෝසිව් එක්ස්පෝසිව් වහ පුපුරන සුළුයි. ඉතින්
මේ වගේ කෙමිකල්ස් ಜಾති හැන්ඩල් කරනකොට ගොඩාක් ලේබල්ස් තියෙනවා. අපි ලේබල් ගැන තමයි ඉස්සලාම ඉගෙන ගන්නේ. මේක අපිට මුලින්ම ඉගෙන ගන්න පුළුවන් තැන තමයි material safety data sheets. හැම කෙමිකල් එකකම අනිවාර්යෙන් එන දෙයක් තමයි material safety data sheet එක. ඒ කියන්නේ කෙමිකල් එකක් දෙනකොට අනිවාර්යෙන් ඒකට පළපිදිය යුතු safety precautions මොනවාද කියලා බ්‍රීෆ් කරලා ෂීට් එකක් තියෙනවා. දැන් ඕගලන්ට උදාහරණයක් ලෙස අපි ගත්තොත් අපි පාවිච්චි කරන පේන්ට් අපිට සාමාන්‍යයෙන් ඒක දැන් මැටීරියල් එකත් එක්ක ආවේ නැත්නම් අපිට ලේසියෙන්ම ඒක බාගත කරගන්න පුළුවන් Google හරහා අපි ගිහිල්ලා මේ මැටීරියල් එකේ නම ගැහුවම උදාහරණයක් ලෙස අපිට ඇවිල්ලා තියෙන පේන්ට් එකක් නා. අපි කියමු ඒෂියන් පේන්ට් ඉමරල් එතකොට ඒ පේන්ට් එකේ නම තියෙනවනේ ඒෂියන් පේන්ට් එකේ ඇවිල්ලා තියෙන ඉමනල් කියන පේන්ට් ජාතිය. එතකොට ඒකේ නම ගහවිල්ලා අපි MSDS කියලා ගහපුවම අපිට අනිවාර්යෙන් MSDS එක එනවා. මොකද ඒක කම්පැනියට තියෙන වගකීමක්. එහෙම නැති වුණොත් ඒකට රජයන් විසින් නඩු දමනවා සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒක නිසා ඔවුන් හැම එක්කෙනාම තමුන් ප්‍රොඩියුස් කරන තමුන් වෙළඳ පොළට ඉදිරිපත් කරන හැම කෙමිකල් එකකම තියෙන්න ඕනේ සේෆ්ටි ප්‍රොකූෂන්ස් මොනවාද අපිට ගන්න ඕනේ ඒක පාවිච්චි කරනකොට ගන්න ඕනේ සේෆ්ටි ප්‍රොකූෂන්ස් මොනවාද කියලා මේ ෂීට් එකේ දාලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් බලමු MSDS එකක් වුණාම ඒ කියන්නේ safety material safety data sheet එක මොන වගේ ඒවද තියෙන්නේ. Quite simply you cannot. But we have very good system of finding. Master safety data sheets, material safety data sheet, MSDS is information relating to that chemicals are and properties. This must include the hazard of life, health and the precaution to take when the dealing with chemical. මේකෙදි අනිවාර්යෙන් ඕනේ අපිට හඳුන්වලා දෙන්න මේ data sheet එකේ මොකද්ද තියෙන life hazards. ඒ කියන්නේ ජීවිත වලට මිනිස්යන්ගේ තියෙන hazards මොනවාද? ඊළඟට health hazards මොනවාද? ශාරීරික වශයෙන් වෙන්න පුළුවන් hazards මොනවාද? ඒවා වළක්ව ගන්න ඕන මේ ක්‍රියාමාර්ග මොනවාද? precaution ආරක්ෂිත ක්‍රියාමාර්ග මොනවාද? ඊළඟට උඩට දෙයක් නැහැ. ඊළඟට ස්ලයිඩ්. ඒ කියන්නේ සාමාන්‍ය අනතුරක් වෙන්න පුළුවන් නම් තමයි 2 කියන අකුර දීලා තියෙන්නේ. ඊළඟ ඕගලන්ට ඒකේ පේනවා දැන් අර අපි අල්ෆා අපි කතා කරා මේ තියෙන රියැක්ෂන් එක. ඒ කෙමිකල් එකෙන් වෙන්න පුළුවන් නම් අල්ට්‍රා සවුන්ඩ්ස් හරි එතකොට UR කිරණ හරි මොන හරි එන්න පුළුවන්ද කියන එක ගැන කහපාට කොටුවේ දැන් මේකේ තියෙන්නේ 2. ඒ කියන්නේ ඒ වගේ ලොකු අවදානමක් නැහැ. නමුත් කිරණ සමහර වෙලාවට එන්න පුළුවන්. ඊළඟට 3 කියන්නේ මොඩරේට්. මේ හෙල්ත් හසාඩ් එක. ඒ කියන්නේ ශරීරයට මනුස්සයාට වෙන්න පුළුවන් හසාඩ් මොනවාද කියලා තියෙන්නේ මේකේ 3 නිල් පාට කොටුවේ. ඒ කියන්නේ ඒකෙන් වෙන්න පුළුවන් හසාඩ් මේ අලතුර. ඊළඟට 4 හයි කියන්නේ ලොකුවට තියනවා නම් තමයි තියෙන අර එක්ස්ප්ලෝසිව් එකට තමයි ඒකේ ලොකුවට තියෙන්නේ. ෆ්ලේමබල්. ඒ කියන්නේ වහ ගිනි ගන්නා සුළු එක තමයි. ඒ කියන්නේ පෙට්‍රල් වගේ එකකට මේ වගේ කොටුවක් තමයි එන්නේ. ඊළඟට සුදු පාට එකේ W කපලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් වෙන හසාඩ් මුකුත් අයිඩෙන්ටිෆයි කරලා නැහැ. ඒකේ තියෙන්නේ මේ සාමාන්‍ය කෙමිකල් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊළඟට 5 තියෙන්නේ එක්ස්ට්‍රීම්. දැන් මේකේ ගත්තම insignificant කියන්නේ ඒක ඒකෙන් අනතුරක් නැහැ. ඊළඟට 2 ස්ලයිඩ් කියන්නේ සාමාන්‍ය අනතුරක් තියෙනවා. මොඩරේට් yes අනිවාර්යෙන් අනතුරක් තියෙනවා. 3 තිබ්බොත් හයි තිබ්බොත් ඒක විශාල අනතුරක්. ඊළඟට 5 තිබ්බොත් එක්ස්ට්‍රීම් මේක අතිවිශාල අනතුරක් තියෙනවා කියන එක තමයි මේ කොටු 4 එන නම්බර්ස් වලින් තේරෙන්නේ. දැන් ඊට පස්සේ ඕගොල්ලන් කෙමිකල් එකක් දැක්කොත් මේ කොටු 4 අනිවාර්යෙන් තියෙන නම්බර්ස් කියවන්න ඒ මගින් ඕගොල්ලන්ට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට chemical hazards. Chemical classified as a harmful can exert harm on the body, but that relative higher contains those classes as toxics. දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ නම්බර්ස් වලින් අපිට කියන්න පුළුවන් කොච්චර harmful එකක් තියෙනවද අවදානමක් තියෙනවද කියලා ඒ කෙමිකල් එකේ. ඊළඟට materials are classified as toxic. ඒ කියන්නේ toxic කියන්නේ ඒක අනිවාර්යෙන් අවදානම් සහිතයි. ඊළඟට if they cause harm to the body when taken in reactively small amount. ඒ වගේ දේවල් වලදී පාවිච්චි කරන ප්‍රමාණය අඩු කරන්න කියලා දෙනවා.
ඊළඟට මතක තියාගන්න ටොක්සික් ගතිය වැඩි නෑ. ඒ කියන්නේ කොරෝසිව්ද එතකොට හෙල්ත් හසාඩ් ගොඩක් තියෙනවා නම් ඒ කෙමිකල් වල එක ප්‍රොකූෂන් එකක් තමයි ලොකු ක්වොන්ටිටියක්. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ නෑ. ඒවා කුඩා කුප්පි වලට දාලා අපි පාවිච්චි කරනවා. කුඩා බෝතල් වලට දාලා පාවිච්චි කරනවා. කුඩා කෑන් වලට දාලා එතකොට ඒකෙන් වෙන්න තියෙන හානිය අඩු කරගන්න පුළුවන්. ඊළඟට රයිනෝජෙනික් ඒ කියන්නේ මේ කේස් කැන්සර්. ඒ කියන්නේ ක්‍රෙනෝජෙනික් කියන්නේ කැන්සර් එකක් හැදෙන්න පුළුවන් ඒ කෙමිකල් එකේ ෆියුම්ස් වලින්. ඒ කියන්නේ එළියට විසික් කරේවා. සොරි මට මේ දවස්වල පොඩ්ඩක් අසනීප වෙලා තියෙන එකයි මේ පොඩ්ඩක් හස්සින් යන්නේ ගණන් ගන්න එපා. ඊළඟට මිට්‍රෝජෙනික් can cause heritable genetic effects. ඊළඟට මියුට්‍රජෙනික් කියන එක ගහලා තියෙනවා නම් ඒකෙන් එන්න පුළුවන් ජානවලට අපේ හානි වෙන්න පුළුවන්. ඒකත් කැන්සර් කවුසින් එක කේස් එකක්. ඊළඟට ක්‍රේටෝජෙනික් can cause deformities in foods. ඒ කියන්නේ ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා ඔයගලන්ට කෙමිකල්ස් ගැන ගන්න. අපිට මේක මේ මොනවාද තියෙන්නේ කියලා දල වශයෙන් අවබෝධයක් ගත්තා නම් ඇති. ඊළඟට chemical hazard toxicity is affected by many factors. chemical hazard එකක් අපිට මේ toxicity අපිට බලපාන ප්‍රමාණය ක්‍රියාකාරකම් කීපයකින් තියෙන එකක් තමයි ඩෝස් එක. වැඩි වුණොත් කෙමිකල් උදාහරණයක් ලෙස දැන් ඔයගොල්ලන් ගන්නවානේ සාමාන්‍ය දෙයක්නේ පැරඩෝල් ගත්තාම එකක් ගත්තාම සාමාන්‍ය ළමයිට දෙන්න කියන්නේ එකයි. එහෙම නැත්නම් වැඩිහිටි පුද්ගලයාට දෙන්න කියන්නේ දෙකයි. අපි ගමු පැනඩෝල් ළමයෙක් ගන්නවා අවුරුදු 10ට අඩු එක්කෙනෙක් පැනඩෝල් දෙකක්. එතකොට ඒ ඩෝස් එක වැඩි. ඒ කියන්නේ ඔයගලන්ට තේරෙනවා ඒකෙන් තමුන් ඒ ළමයාට වෙන්න පුළුවන් හානිය වැඩි. ඒක නිසා අන්න ඒක තමයි ඩෝස් එක කියන්නේ. ඊළඟ ඩියුරේෂන් ඔෆ් එක්ස්ප්ලෝසිව්. කෙමිකල් එකක් පාවිච්චි කරනකොට ඒකට එක්ස්ප්ලෝසිව් ඒ කියන්නේ අපි ඒකට භාවිත කරන වෙලාව එන් අපිට ගහලා තියෙනවා මීට වැඩි වෙලාවක් පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් ශරීරයට හානි වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඊට පස්සේ එළියට යන්න. උදාහරණයක් ලෙස ස්ප්‍රේ පේන්ට් කරනවා නම් ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් විනාඩි 20යි විනාඩි 30යි වගේ කාලයක් ඇතුළත අයිස් බ්‍රේක් එකක් අරගෙන තමයි එන්න ඕනේ. ඒ කියන්නේ ඔහු ඉන්න වැඩ කරන පරිසරයෙන් එළියට ගිහිල්ලා රෙස්ට් කරලා තමයි අයිස් ඇතුළට එන්න ඕනේ. මොකද එහෙම නැතුනොත් අපේ ශරීරයට නොයෙකුත් සංකුලතා එන්න පුළුවන්. ඊළඟට root of explosive exposure. ඒ කියන්නේ අපිට අපේ ශරීරයේ කුමන කොටස් වලින්ද මේකට මේක ඇතුළත් වෙන්න පුළුවන්. ඒ කොටස් මොනවාද කියලා root එකෙන් කියන්නේ. ඊළඟට presence of other chemical which might react. ඊළඟට සමහර කෙමිකල් තියෙනවා අපි පාවිච්චි කරන යකඩත් එක්ක ක්‍රියාකාර මේ ප්‍රතික්‍රියා කරලා විෂ වායුවක් හදනවා. ඊළඟට අපි පාවිච්චි කරන පේන්ට් එකත් එක්ක ක්‍රියා කරලා විෂ වායුවක් හදනවා. ඒකත් මේ ටොක්සිසිටි එක. ඒ කියන්නේ කෙමිකල් එකේ තියෙන දරුණු බව වටහා ගන්න ක්‍රමයක්. ඒ ගැනත් කියලා තියෙනවා MSDS එකේ. ඊළඟට general health and fitness of individual. සාමාන්‍ය මිනිසුන්ගේ ගැනත් MSDS එකේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට කෙමිකල් එකක් මක්වන රූට් එක අපේ ඇඟට යන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි ඉන්හලේෂන්. ඉන්හලේෂන් කියන්නේ අපි ඒක හුස්ම ගන්නකොට. ඒ කියන්නේ අපි ඔක්සිජන් ආග්‍රහණය කරනකොට ඒකත් එක්ක කෙමිකල් නාසයෙන් යන්න පුළුවන්. ඊළඟට ස්කින් ඇබ්සෝප්ෂන්ස්. ස්කින් ඇබ්සෝප්ෂන්ස් කියන්නේ අපි පාවිච්චි කරනකොට අතේ ගෑවිලා ඒ කෙමිකල් එක අපේ ශරීරය තුළට යන්න පුළුවන්. අපේ නර්ව් පද්ධතියට යන්න පුළුවන්. ඊළඟට ඇග්‍රේෂන්ස් කියන්නේ කෙමිකල්ස් වටේ අපි ගත්තම පාවිච්චි කරනකොට ඒක ඇති වෙන රියැක්ෂන් එකෙන් අපිට යන්න පුළුවන්. ඊළඟට ඉන්ජෙක්ෂන් කියන්නේ අපි විද ගන්න ඕගලන් දන්නා ශරීරයට ඇතුළට විද ගන්න කටු ඉන්ජෙක්ෂන් තියෙනවා. අන්න ඒ මාර්ගයෙන් කෙමිකල් අපේ ශරීරයට යන්න පුළුවන්. උදාහරණයක් ලෙස සමහර ඩ්‍රග්ස් ඒ කියන්නේ කුඩු කියලා මේ අපි ගන්න මත්ද්‍රව්‍ය කියන්නේ ඒවා විද ගන්නේ ඉන්ජෙක්ෂන් වල. ඒවත් කෙමිකල්ස් තමයි. ඊළඟට chemical hazards. flammable, highly flammable. අපි ගත්තම flammable is or highly flammable materials are generally those with the fire point less than 55 centigrade. දැන් මේකෙන් කියනවා සාමාන්‍යයෙන් ගිනි ගන්නා සුළුයි කියලා ගහන එකක්. සෙල්සියස් අංශක
55ට වැඩි වුණොත් උෂ්ණත්වය වැඩි වුණොත් තමයි ගිනි ගන්නේ. එහෙම නැතු වුණොත් ගිනි ගැනීමට තියෙන අවශ්‍යතාවය අඩුයි. එතකොට අපි ඒ වගේ highly flammable gas එකක් හරි fuel එකක් හරි පාවිච්චි කරනවා නම් අපි අනිවාර්යයෙන් සෙල්සියස් අංශක 55ට අඩු උෂ්ණත්වයක ඒවා ගබඩා කරලා තියන්න ඕනේ ප්‍රවාහනයේදී හෝ අපි ගබඩා කරන ස්ථානයක. එහෙම නැතුනොත් ඒක අනිවාර්යෙන් ගිනි ගන්න පුළුවන්. ඊළඟට corrosive කියන්නේ අපේ අතට වැටුනොත් පිච්චෙන්න පුළුවන්. This mean can cause burn of other materials including skin. මේ කෙමිකල් එක මේ corrosive කියන එක ගහලා තියෙනවා නම් ඒක පාවිච්චි කරනකොට අනිවාර්යෙන් safety gloves දාලා පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව නිකන් අතින් හැන්ඩල් කරන්න ගියොත් අපේ අත පිච්චෙන්න පුළුවන්. ඊළඟට explosive materials is material that either chemically or otherwise energetically unstable or produce a sudden explosion if the material is usually accompanied by the production of heat and larger changes in pressure upon the initiations. ඒ කියන්නේ මේකේ සාමාන්‍යයෙන් කිව්වොත් කියන්නේ කෙමිකල් එක උෂ්ණත්වයට නිරාවරණය වුණොත් අනිවාර්යෙන් බ්ලාස්ට් වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඔයගොල්ලන් දැකලා ඇති ඔය ස්ප්‍රේ පේන්ට්. අපි ගන්න ස්ප්‍රේ පේන්ට් වල ගහලා තියෙනවා මෙන්න මේ වගේ සංකේතයක්. ඒ කියන්නේ ගොඩාක් ප්‍රශ්න තියෙන රැන්වල ඒවා පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරොත් පුපුරන්න පුළුවන්. ඒවා කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න අය දන්නවා. ඒ වගේ දේවල් අනිවාර්යෙන් ලොකු ගින්නක් ඇති වෙනකොට ඉස්සලාම පුපුරන්නේ ඒවා. ඒ කියන්නේ ඒ ගින්න ඒකට ඇවිලෙන්න ඕනේ. ඒ හීට් එකට අර සෙල්සියස් අංශක 55ට වැඩි වෙච්ච ගමන් පුපුරන්න පුළුවන්. ඒක තමයි අපි ওই ස්ප්‍රේ පේන්ට් කෑන් එහෙම සයිට් වල දාලා ඉන්න දෙන්නේ නැහැ එක එක තැන්වල. ඒවා ගෙනල්ලා නිවර්දි ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයකට දාන්න ඕනේ. එහෙම නැතු වුණොත් ඒවා එතකොට බ්ලාස්ට් වෙන්න පුළුවන්. ඒකයි අපි ඒවා කරන්න දෙන්නේ නැතුව සයිට් වල කෑන්ස් එහෙම අයින් කරන්න කියන්නේ. ඊළඟට ඔක්සිඩයිසර් කියන්නේ oxygen support repeat combustions or the more oxygen or more possible explosion and oxidizing agent also called an oxidant or oxidizer. ඒ කියන්නේ මේ කියන්නේ වාතයට නිරාවරණය වුණොත් මේ කෙමිකල් එක අනිවාර්යෙන් ගිනි ගන්නවා. උදාහරණයක් ලෙස අපි ගත්තොත් ඇසිටලීන්. ඒක වාතයට නිරාවරණය වුණොත් ගිනි ගන්න පුළුවන්. ඊළඟට තව තියෙන ඇමෝනියා. එකත් සාමාන්‍ය ඩොස් එකට වැඩිය ඩොස් එකක් වුණොත් අනිවාර්ය වාතයට නිරාවරණය වුණොත් ගිනි ගන්න පුළුවන්. ඒ වගේ කෙමිකල්ස් ಜಾති ගොඩක් තියෙනවා. ඕගොල්ලන් මතක තියාගන්න. මේ සිම්බල් එක තියෙනවා නම් ඒ කියන්නේ මේ කහ පාට එකේ කළු පාටෙන් ඒ කියන්නේ කහ පාට බෝලයක ඇතුළ පිටින් කළු පාට ගිනි දැල්ලක් වගේ තියෙනවනේ. ඒ කියන්නේ ඒක වාතයට නිරාවරණය වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් ගිනි ගන්න පුළුවන්. ඊළඟට chemical compound that readily must be complied by a responsible person. ඊළඟට ඒක අපි අනිවාර්යෙන් ස්ටෝරුවට අපි කියමු මොකක් හරි කෙමිකල් එකක් ආවොත් අලුතෙන් ඒකත් අපිට අනිවාර්යෙන් දැනුවත් කරන්න කියලා සේෆ්ටි ඔෆිසර් ස්ටෝර් කීපර්ට දැනුවත් කරලා තියෙන්න ඕනේ. එහෙම නැතු වුණොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඊළඟට කෙමිකල් ඉන්වෙන්ටරි. කෙමිකල් කොහොමද ලයිස්තුගත කරනකොට සහ ස්ටෝර් කරන්නේ? Information of the chemical inventory, name, contact information and person responsible for the area for chemical. සාමාන්‍යයෙන් කෙමිකල් අපි ස්ටෝර් කරලා තියෙනවා නම් එතන ගහලා තියෙන්න ඕනේ MSDS එක සහ ඒ කෙමිකල් ස්ටෝරේජ් එකක් කියලා අනිත් අයව දැනුවත් කරන්න පුළුවන් සයිනේජ් එකක්. ඊළඟට unauthorized persons ඒ කියන්නේ පිටස්තර පුද්ගලයන්ට බලයක් නැතුව ඒක ඇතුළට ඇතුල් වීම තහනම් කියන සයිනේජ් එකත් ගහලා තියෙන්න ඕන. ඊළඟට date the list was complied or updated. ඊළඟට ඒකේ ගහලා තියෙනවනේ කවදාද අපි ඒ කෙමිකල් එකේ තියෙන data ටික අපි ඔක්කොම බලලා හරියට ස්ටෝර් කරේ කියලා date එක ගහලා තියෙන්න ඕන. ඊළඟට chemical name, the common trade product or chemical name, physically this is the name given on the manufacturer's label. ඊළඟට chemical හැම එකක්ම label කරලා තියෙන්න ඕනේ. මම කිව්වනේ ඒ label කරලා තියෙන එක අපිට ඕන label එක ගහලා හරියන්නේ නැහැ. දැන් සමහර වෙලාවට කට්ටිය ගහලා තියෙන්න පුළුවන් ඒ chemical එකේ නම නැතුව හරි මේක මේ තීන්ත රතු පාට තීන්ත. අන්න එහෙම ගහන්න බෑ. ඒ chemical එකේ නමක් තියනවනේ ඒ chemical එකේ නම ගහලා තියෙන්න දීත්‍රිමය වශයෙන් අපි බැඳී සිටිනවා. එහෙම නැතුනොත්
අපිට අපි ගත්ත ලංකාවේ නම් district factory inspecting engineer આવොත් එයාට චෙක් කරලා නඩු දාන්න පුළුවන්. ඊළඟට මොකක් හරි ඔඩිට් එකක් આવොත් අපිට ලොකු ෆයින් එකක් එනවා මේ වගේ වැරද්දක් කරලා තිබ්බොත්. ඊළඟට location. Given common storage location for the chemicals in area. This is help identify the location of hazard materials in work area in case of emergency. ඊළඟට chemical ಜಾති කොහෙවත් තැන් කීපයක ස්ටෝ කරන්න බෑ. ඒක අනිවාර්යෙන් එක තැනක ස්ටෝ කරලා තියෙනවා. උදාහරණයක් ලෙස අපි සයිට් එකක් ගත්තොත් වැඩබිමක් ගත්තොත් වැඩබිමේ එක chemical storage place එකක් තමයි තියෙන්නේ. කන්ටේනර් එකක් දෙකක් හෝ තුනක් එක ලොකේෂන් එක තියෙනවනේ. ඒක ඉන්චාර්ජ් එක්කෙනෙක් ඉන්න ඕනේ. එතකොට තමයි ඒ කෙමිකල් ස්ටෝරේජ් එක හරියට හැන්ඩල් වෙන්නේ. එහෙම නැත්නම් හැමතැනම අපි කෙමිකල් ස්ටෝ කරන්න ගියොත් අනිවාර්යෙන් අනතුරක් වුණාම ගිනි ගැනීමක් වුණාම අපිට කන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා. ඒක නිසා මේ කෙමිකල් ස්ටෝරේජ් එක හරියට අපි එක තැනක ලොකේට් කරලා තියෙන්න ඕනේ. ඊළඟට manufacturer name given the name of manufacturer supplier distributor for the product or chemical arm අපි ඉස්සලා කතා කරපු එක. This will be match the MSDS. අනිත් එක MSDS එකේ තියෙනවා දැන් අපි උදාහරණයක් ලෙස ගන්නවා CFL bulb. CFL bulb කියලා ගත්තම CFL bulb අපිට සප්ලයි කරනවා සප්ලයර්ස්ලා 4 දෙනෙක්. උදාහරණයක් ලෙස Ericsson සප්ලයි කරනවා. ඊළඟට Philips සප්ලයි කරනවා. ඊළඟට තව කවුරු හරි සප්ලයි කරනවා. එතකොට Philips එකේ CFL බල්බ් එකක් ගත්තම ඒ අපි දාන්න ඕනේ කෙමිකල් ඩේටා ෂීට් එක Philips එකේ CFL බල්බ් එකේ MSDS එක. එහෙම නැතුව දැන් මං කියවනේ Ericsson එකේ එක දැම්මොත් ඒක වැරද්දා. ඒ කියන්නේ ඔහුගේ සිස්ටම් එක වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද අපේ ළඟ තියෙන බල්බ් එක Ericsson නම් Ericsson MSDS එක දාලා තියෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට topical maximum quantity. This will be the maximum amount that commonly keep in this location. ඒකත් වැදගත් දෙයක්. කන්ටේනර් එක අපිට තියන්න පුළුවන් quantity එක අර තියෙන මේ කියන්නේ තියන්න පුළුවන් ප්‍රමාණය chemical අර MSDS එකේ අපිට සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ලීටර් වලින් ගත්තොත් ලීටර් 50ක් පුළුවන් ලෝඩ් කරලා තියන්න. ලීටර් 25ක් ලෝඩ් කරලා තියන්න පුළුවන් එක ස්ථානයක. එතකොට අපි අනිවාර්යයෙන් ඒ නීතියට අනුව තමයි chemical ලෝඩ් කරලා තියන්නේ. උදාහරණයක් ලෙස ලීටර් 25ක් ස්ටෝ කරලා තියන්න පුළුවන් තැනක අපිට 50ක් තියන්න බෑ. එහෙම වුණොත් ඒක ගිනි ගන්න සහ පුපුරන්න පුළුවන්. ඒක නිසා කෙමිකල් වල ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට amount that this will be a total volume mass and weight. මම කියන්නේ අර අපිට දීලා තියෙන ප්‍රමාණය ඒක වොලියම් එක weight එකෙන් වෙන්න පුළුවන්. ඊළඟට ලීටර්ස් වලින් වෙන්න පුළුවන්. quantity එකේ පෙට්ටි ගාණෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව තමයි අපි ලෝඩ් කරලා තියෙනවා. ඊළඟට units for volume, liters, milliliters, paint or gallons. ඔය අපි කතා කරපු kilograms. ඒ හැම එකෙම දෙන්න පුළුවන් quantity ඒ අනුව තමයි අපි ලෝඩ් කරලා තියන්න ඕනේ. ඊළඟට contact with the chemical. අපි බලමු chemical කොහොමද transportation කරන්නේ? ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන්නේ මේ විදිහට ප්‍රවාහනය කරන්නේ. ඊළඟට ස්ටෝරේජ් කරන්නේ කොහොමද? මේ විදිහට ගබඩා කරන්නේ. හැන්ඩල් කරන්නේ කොහොමද? ඊළඟට ඩිස්පෝසල්. ඒ කියන්නේ කෙමිකල් අපිට නිකන් බැහැර කරන අපද්‍රව්‍ය වගේ බැහැර කරන්න බෑ. ඒක වෙනම ක්‍රමයක් තියෙනවා බැහැර කරන්න. ඒක කොහොමද කරන්නේ කියලා. chemicals transportation. කෙමිකල් එකක් තැනකින් තැනකට ගෙනියනවා නම් අනිවාර්යෙන් the delivery truck must have the information necessary for the emergency service or deal with the any spillage, fire or accidental release of the contents. අනිවාර්යෙන් කෙමිකල් එකක් තැනකින් තැනකට ගෙනියනවා නම් ඒකේ ගහලා තියෙන්න ඕනේ emergency. ඒ කියන්නේ හදිසි අවස්ථාවකදී contact කරන්න ඕන කවුද? ඔහුගේ නම්බරේ. ඊළඟට ඒ ගෙනියන කෙමිකල් එක මොකද්ද කියලා ඒකේ ගහලා තියෙන්න ඕනේ delivery truck එකේ. ඊළඟට අර ඔයගොල්ලන් දැකලා ඇති ඔය පෙට්‍රල් ඩීසල් ප්‍රවාහනය කරනකොට ඒක පිටිපස්සේ ලොකුවට ගහලා තියෙනවා වහා ගෙනිය වෙදෙන සුළු. සහ සංකේතය. ඒක අනිවාර්ය නීතිමය බැඳීමක්. එහෙම නැතු වුණොත් ඒට විරුද්ධව රාජ්‍යාංශයට සහ බලලත් නිලධාරීන්ට නඩු දාන්න පුළුවන්. ඊළඟට when taking a delivery of chemicals they should remain in their packaging unit, their safety place they are going to be used. ඊළඟට කෙමිකල් එකක් ගෙනියනකොට ඒකේ තියෙන යුනිට්ස් ගාන
සහ ඒකේ safety precautions සහ කොහෙන් කොහෙටද ගෙනියන්නේ කියලා නිවර්දිව සඳහන් කරපු log sheet එකක් තියෙන්න ඕන. එහෙම නැතුව අර එකින් එක තැනට වෙදෙන විදියට chemicals ගෙනියන්න බෑ. ඒකට සමහර වෙලාවට පරිසර අමාත්‍යාංශයෙන් අපිට බලපත්‍රයක් ලබා ගන්න වෙනවා. ඒ රටේ අදාළ environmental authority එකෙන් එතකොට අවශ්‍ය පොලිසිය අදාළ පොලිස් ස්ථානයෙන් හෝ කලාප පොලිස් ස්ථානයෙන් අපිට අනිවාර්යෙන් බලපත්‍රයක් ලබා ගන්න වෙනවා කෙමිකල්ස් ගෙනියන්න. ඊළඟට සමහර වෙලාවට ඒ කෙමිකල් එක highly flammable වැඩි නම් ගෙනියන quantity වැඩි නම් ඒ ප්‍රමාණය වැඩි නම් සමහර වෙලාවට රාත්‍රියේ තමයි ඒවා ප්‍රවාහනය කරන්න දෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු අඩුවෙන් ගැවසෙන වෙලාවට අතවාහන අඩුවෙන් ඉන්න වෙලාවට. ඊළඟට all the necessary equipment PPE should be available. කෙමිකල් එකක් ගෙනියනකොට ට්‍රාන්ස්පෝර්ට් කරනකොට අනිවාර්යෙන් ඒ ගෙනියන එක්කෙනා කෙමිකල් සූට් එකකින් සහ PPE කියන්නේ දස් ආවරණයක් ඊළඟට හෙල්මට් එකක් ගොගල්ස් දෙකක් ග්ලව්සස් ඒවා දාලා ඉන්න ඕනේ. ස්ටෝරේජ් ඊළඟට බලමු අපි ගවඩා කරනකොට කොහොමද කියලා. Before storing any chemicals, make sure check the label on the container, determine the hazard classes and precaution to be taken. ඉස්සලාම අපි බලන්න ඕනේ කෙමිකල් එකක් ස්ටෝ කරනකොට ඒකේ ලේබල් එකේ අර අපි මුලින් කතා කරා වගේ මොනවාද තියෙන කාරණා අපිට පිළිපදින්න. ඊළඟට කන්ටේනර් එකක ලෝඩ් කරනකොට අපිට තියෙන හසාර්ඩ්ස් මොනවාද, අවදානන් මොනවාද, ක්ලාසස් මොනවාද, ප්‍රොකූෂන් මොනවාද ගන්න තියෙන්නේ කියලා අපි ඉස්සලාම දැනගෙන ඉන්න ඕනේ ස්ටෝ කරන්න ඉස්සලා. ඊළඟට do not store incompatible materials together. අපිට කෙමිකල් ස්ටෝ කරනකොට මතක තියාගන්න ඕනේ කෙමිකල් ಜಾති දෙකක් ආවොත් එකට ස්ටෝ කරන්න බෑ. ඒ දෙක එකට තියන්න බැයි නම් ඒක තියෙනවා අර MSDS එකේ. උදාහරණයක් ලෙස අපි ගමු ලේසිම දේ තමයි ඇසිටලීන් සිලින්ඩර්ස් සහ ඔක්සිජන් සිලින්ඩර්ස්. ඒ දෙක එකතු වුණොත් ගිනි ගන්නවා. ඉතින් අපිට ඒ දෙක එකට ස්ටෝ කරලා තියන්න බෑ. එතකොට අපි ඒක ස්ටෝ කරන්න ඕනේ බැරියර් එකක් තියෙන තැනකින්. ඒ කියන්නේ ඇක්සිඩලීන් සිලින්ඩර් එක තියෙනවා නම් එතන ඉඳන් මීටර් දෙකක්වත් එහා පැත්තෙන් තමයි ඔක්සිජන් සිලින්ඩර් එක තියන්න ඕනේ. එහෙම නැතුනොත් ගිනි ගැනීමට අපි උදව් කරා වගේ තමයි වෙන්නේ. ඊළඟට always segregate the chemical by hazard class and not alphabetically or use. Make sure to keep all oxidizers well away from the flammable and other reactive combustible material. Chemicals කොයි වෙලාවකවත් ඉංග්‍රීසි ඕඩිය අකුරු තියෙන විදිහට නම් වලින් ලෝඩ් කරලා ස්ටෝ කරලා තියලා හරියන්නේ නැහැ. ඒවා තියෙන අර ක්ලාස් එක අනුව අපි දැන් කතා කරේ ක්ලාස් Aද, ක්ලාස් 1ද, ක්ලාස් 2ද ඒ ක්ලාස් එක අනුව තමයි ස්ටෝ කරලා තියන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ තියෙන ආකාරي ඛණ්ඩ තියෙනවා නම් එක සැරේම ඒ කෙමිකල් පාවිච්චි කරලා ගිහිල්ලා නිකන් අත හොදලා කන්න එපා. ඒක අනිවාර්යෙන් හොඳට සබන් හා දාලා හොඳට අත් දෙක හොදලා ඊළඟට මූණකට හොදලා තමයි කෑම කන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ඇඟේ අතේ තැවරලා තියෙන කෙමිකල් බඩ ඇතුළට ගිහිල්ලා සහ අපේ ශරීරයට ඇතුල් වෙලා කටින් ඒක දිගු කාලීනව අපිට කැන්සර් එකක් හෝ යම් කිසි දෙයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට handling chemical replace the lids of toxic harmful substances of containers immediately after use and return to the approximate store. අර පිස්සලා කතා කරා වගේ කෙමිකල් එකක් පාවිච්චි කරනවා නම් කෑන් එකක් හරි බෝතලයක් හරි ඒක ඉවරෙච්ච ගමන් අනිවාර්යෙන් ඒක ස්ටෝරුවට බාර දෙන්න ඕනේ. මොකද හේතුව එතකොට තමයි අපිට නිවර්දිව එය බැහැර කරන්න පුළුවන්. එහෙම නැතුව තැන් තැන් වල දාලා ගියොත් අනිවාර්යෙන් එයින් වෙන්න පුළුවන් අනතුරු ලොකු සංඛ්‍යාවක් තියෙනවා. ඒකත් අනිවාර්යෙන් ඔයගලන් දැනුවත් වෙන්න ඕනේ. Never put toxic or harmful substance in unlabeled containers. කොයි වෙලාවෙවත් මං කියන කෙමිකල් එකක් පාවිච්චි කරනවා නම් ඒක අපි ලේබල් කරලා තියෙන එක බෝතලයක් වෙන්න පුළුවන්, කෑන් එකක් වෙන්න පුළුවන්, සහ පැකට් එකක් වෙන්න පුළුවන්. මේක අනිවාර්යෙන් ලේබල් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක ලියලා තියෙන්න ඕනි සහ නිවර්දි කෙමිකල් එක මොකක්ද කියලා. එහෙම නැතුව ලේබල් එකක් නැතුව කොයිම වෙලාවකත් ලේසියට කෙමිකල් පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් අනතුරු වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස HCl කෙමිකල් හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් ඔය අපි පාවිච්චි කරනවා ටයිල් ක්ලීනින් කරන්න. එතකොට ග්‍රැනයිට් ක්ලීන් කරන්න. ඕවගේ පාවිච්චි කරලා ගොඩාක් සයිට් වල ඒක සාමාන්‍ය සුදු පාටින් එන්නේ වතුර වගේ. වතුර බෝතලයයි HCl එකයි වෙන මේ මාරු වෙලා මිනිස්සු HCl බීලා තියනවා වතුර කියලා. අන්තිමට මේ උගුරකට පිච්චිලා එන ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. ඒක නිසා
හැමතිස්සෙම කෙමිකල් එකක් පාවිච්චි කරනවා නම් ඒ බෝතලේ නම මොකක්ද කියලා ඒ කෙමිකල් එකේ ගහලා තියන්න. එතකොට අනතුරක් වෙන එක අවම කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු කෙමිකල් එකක් ඩිස්පෝස් කරන්න. ඒ කියන්නේ කොහොමද අපද්‍රව්‍යයක් ලෙස අයින් කරන්න කියලා. The dispose of use of chemicals can sometimes may be hazardous than use of them. කෙමිකල් අපද්‍රව්‍යයක් වශයෙන් බැහැර කරන එකට සාමාන්‍යයෙන් පාවිච්චි කරනවට වැඩිය අනතුරක්. උදාහරණයක් ලෙස බැටරි ඇසිඩ් ගන්න පුළුවන්. බැටරි ඇසිඩ් වතුරත් එක්ක මික්ස් කරලා තමයි තියෙන්නේ බැටරිය දාලා. අපි පාවිච්චි කරන හැම බැටරි එකම ඒ කියන්නේ මෝටර් බයිසිකල් කාර් ඕනේ එක. ඒක නිකන් හරි අපි උදාහරණයක් ලෙස බැටරි ඇසිඩ් මාරු කරන්න ගියොත් අර නිවර්දි ආකාරයෙන් ඒක කරේ නැත්නම් අනිවාර්යෙන් පිච්චිලා ලොකු අනතුරක් එන්න පුළුවන්. හරිද? ඒක නිසා මම ඒක කියන්නේ ඒකයි පාවිච්චි කරනවට වැඩිය අනතුරුදායකයි එය බැහැර කරනකොට. ඊළඟට there is often environmental issues. අපිට chemicals කොයි වෙලාවෙවත් නිකන් ස්වභාවික පරිසරයට උදාහරින්න බෑ. උදාහරණයක් ලෙස තෙල් හැලිච්ච හරි මොකක් හරි ඔයිල් එකක් අපිට මූදට ජලාශවලට කිසිම දෙයකට දාන්න බෑ. ඒක නීත්‍යානුකූලම තහනම්. එහෙම දෙයක් දාලා ලොකු දඩයක් අපිට කන්න වෙනවා. ඊළඟට පරිසරයට ලොකු හානියක් වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ඕගලන්ට මතක් කරව අර එක්ස්ප්ලෝස් පර්ල් නෞකාව. ක්ලෝරීන් සහ කෙමිකල් ගෙනල්ලා එය බ්ලාස්ට් වෙලා අපේ ලංකාවට ලොකු අනතුරක් වුණා. මූදේ තෙල් වගේ පාවිලා ඇවිල්ලා ගොඩබිම සම්පූර්ණයෙන් ඒ යට කරගෙන ඒ ප්‍රදේශවල මාළු එතකොට කොරළ ඊළඟට මුහුදු පැලෑටි සියලුම දේ නැති වෙලා ලොකු හානියක් වුණා. ඒ වගේ ලොකු දේවල් එන්න පුළුවන් කෙමිකල් අපි නිකන් බැහැර කරොත් ඒක නීත්‍යානුකූලව තහනම් කාර්යයක්. ඊළඟට waste handlers trained to be relaxed and lacking of knowledge. අපි කොයි වෙලාවෙත් chemical handling කරනකොට ඒ කියන්නේ අනතුරු අපි පුරුදු කරලා තියෙන්න ඕනේ ස්පිල්ලේජ් එකක් වුණොත් chemical එකක් ඉරුණොත් කොහොමද ඒක අයින් කරන්නේ කියලා අපෙත් එක්ක වැඩ කරන අයට සහ chemical handle කරන අයට එහෙම නැතු වුණොත් ඒගොල්ලන්ගේ ඒවා දන්නේ නැතුව වැඩ කරන්න ගියොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඊළඟට උදාහරණයක් ලෙස දැන් මම තව උදාහරණයක් කියන්න. දැන් මූදට වගේ මට වෙච්ච එක්ස්පීරියන්ස් එකක්. මූදට වගේ තෙල් වැටුණාම ඒ තෙල් පාවෙලා ගිහිල්ලා තමයි මේ ගොඩබිමට වගේ ඒරියා එකට යන්නේ. ඒකෙන් ලොකු සත්තු ප්‍රමාණයක් මිය යනවා. ඒ වගේ දෙයකදී අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපි ඕගලන් දන්න හැම එක්කෙනාම මම මේ කරගන්න මේ ප්‍රායෝගික දෙයක් කියන්නේ. එහෙම නැතුව මේවට පාවිච්චි කරන කෙමිකල්ස් ලොකු ගාණක් එනවා. රින්සෝ ඕගලන් දන්න අපි හැමෝම පාවිච්චි කරනවා ගෙවල් වල රින්සෝ. අන්න ඒ වගේ